දුලා මාත් එක්ක යාළු වෙනකොට මට තිබුණේ බයිසිකලයක් විතරයි. ඒත් ඒ කෙල්ල මගේ ජීවිතේට ආවා. එහෙම ඉන්න ඕනේ කෙනෙක් නන් නෙමෙයි දුලා කියලා කියන්නේ. නමුත් ආවා. ඒ කාලේ අනාගතය ගැන මට තිබුණේ දැකපු හීනයක් විතරයි. ඒ දුලා ඒ හීනය ගැන මම තරම්ම විශ්වාස කළා. එදා දුප්පත් කොල්ල එක්ක ආවේ ඒ හීනයට පණ දෙන්න හිතාගෙන. ඒ තමයි දුලාට මම සැමියෙක් විදියට ගරු කරන පළමු තැන. එදා ඉඳන් මගේ ජීවිතේ වෙච්ච හැම හැලහැප්පීමකදීම දුලා මගේ අත අල්ලගෙන හිටියා. අත්හැරලා ගියේ නැහැ. මම අතහරින්න කියද්දිවත් අතහැරලා ගියේ නැහැ. මම අඩන් වුණ තැන්වලදී ඒ වෙනුවට කඳුළු ආවේ දුලාගේ ඇස්වලින්. ඒ තමයි මම ඇයට ගරු කරන දෙවෙනි තැන. අද මම යම් තැනක ඉන්නවනම් ඒ තැනට එන්න මගේ පිටිපස්සේ ඉඳපු යෝධ අත්පාරුව වුණේ ඇයි. දියුණුව වෙනුවෙන් වැඩිපුරම දුක් විඳපු මගේ ජීවිත කතාව ඇතුලේ පහන වුණේ ඇයි. ඒත් අදටත් ඇය මගේ දිහා බලද්දි මට පේන්නේ එදා ෆස්ට් ඉයර් එකේ හිටිය ඇයවම තමයි. ඇය වෙනස් වෙලා නැහැ. ඒ තමයි මම ඇයට ගරු කරන දෙවෙනි තැන. ඉතින් ආදරණීය ඉරනම් කාරිණිය මගේ අනේක විදි ඇනුම් බැනුම් මැද මා වෙනුවෙන් විදි අප්‍රමාණ දුක මැද තවමත් වැරෙන් මගේ අත්තා අල්ලාගෙන සිටින නුඹ මට දෙවෙනි මවකි. ආදරේ නුඹට හැමදාම උපුටා ගැනීම. දිනේෂ් මුතුගල සර්ගේ ආදරණීය Facebook ගිණුමේ. දිනේෂ් මුතුගල කියන්නේ අපේ රටේ ආදරණීය දරුවන්ගේ ආදරය දිනාගත්ත උසස් ගුරුවරයෙක් වගේම දෙමාපියන්ගෙත් ආදරය දිනාගත්ත ගුරුවරයෙක්. ඉතින් මොහුගේ අනාගතයට අපි හදවතින්ම සුබ පැතුම් එකතු කරමු.